දවසක් කියලා පිළිගන්නවා SL Tech Kota YouTube channel එකේ අලුත් මලුත් වීඩියෝ එකකට. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ හරියටම කොහොමද 888 stars app එකට register වෙන්නේ කියලා. ඉතින් යාළුවනේ වීඩියෝ එකට යන්න කලින් වෙනදා වගේම පොඩි දේවල් ටිකක් තියෙනවා මතක් කරන්න. ඒ තමයි ඔයාලා තාම මේ channel එක subscribe කරේ නැත්නම් පහළ තියෙන subscribe button එක click කරලා bell icon එක all දාලා තියාගන්න. මොකද මේ වගේ වටිනා වීඩියෝ ඔයාගේ අත ළඟටම ගෙන්නන්න පුළුවන්. යාළුවනේ තව දෙයක් තියෙනවා. WhatsApp group එකක් හදලා තියෙනවා. මේ WhatsApp group එකෙන් ඔයාලට free deposit free signal වගේම bonus මුදලුත් ලබා දෙන්න අපි සූදානම් වෙලා ඉන්නවා. ඉතින් යාළුවනේ මේ app එක 1xbet millet වලට වඩා winning chance එක දෙනවා වැඩි. ඉතින් යාළුවනේ මේ app එක ගොඩක් පොඩි ළමයින්ට උනත් සෙල්ලම් කර හැකියි. ඉතින් යාළුවනේ මේක අපි කොහොමද හරියටම register වෙන්නේ කියලා වීඩියෝ එකට ගිහින් කතා කරමු. යාළුවනේ ඔයාලා වෙනදා වගේම Google එකට ගිහින් search bar එකේ search කරන්න 888 app download APK කියලා. යාළුවනේ මම මේ දෙවෙනියෙන් තිබිච්ච link එක එකපාරක් click කරගත්තා. ඊට පස්සේ මෙතන download කියලා option එකක් තියෙනවා. එතනත් එකපාරක් click කරගන්නවා. ඊට පස්සේ යටට ගියාට පස්සේ මෙහෙම තප්පර ගානක් load වෙලා ඉවරලා එතනත් download button එකක් එනවා. එතනත් click කරගන්නවා. ඊට පස්සේ අපිට පෙන්නනවා යටින් files එකක් ඇවිල්ලා ආපහු download button එකක් එනවා. එතනින් දුන්නාට පස්සේ බලා ගන්න පුළුවන් අපිට මේ download වෙනවා අපේ 888 stars app එක. ඉතින් යාළුවනේ ඔහොම download වුණාට පස්සේ උඩින් පෙන්නනවා download වෙලා ඉවරයි කියලා. ඉතින් යාළුවනේ තාමත් මම ඒක download වෙනවා. ඉතින් යාළුවනේ ඔයාලගේ ඒක download වෙලා ඉවර වුණාට පස්සේ ඔයාලා උතනින් back වෙන්න. back කරලා ඔයාලගේ files වලට යන්න. files වලට ගිහින් download වලට ගියාට පස්සේ අපේ mobile phone එකට download වෙලා තියෙන app ඔක්කොම පෙන්නනවා. ඉතින් යාළුවනේ එතන 888 stars file එක තියෙන තැන එකපාරක් click කරගත්තට පස්සේ යටින් මෙහෙම option එකක් ඇවිල්ලා පෙන්නනවා අපේ phone එකට download වෙනවා. ඉතින් යාළුවනේ ආපහු අපිට install කියලා button එකක් එනවා. එතනින් ඔයා එකපාරක් ආපහු click කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට අපේ mobile phone එකට download වෙනවා. ඉතින් යාළුවනේ download ඊට පස්සේ ඔයාලට මෙතන register කියන button එක download මෙතන in one click කියලා තියෙන තැන එකපාරක් දෙන්න. ඊට පස්සේ යාළුවනේ මෙතන මෙහෙම load වෙලා ඉවරනාට පස්සේ අපේ ශ්‍රී ලංකන් කියලා අපේ ශ්‍රී ලංකන් rupees එහෙම විස්තර ටිකක් එනවා. ඉතින් යාළුවනේ අපේ promo code එක මෙතන ගහන්න. ඉතින් යාළුවනේ මේ පැත්තෙන් පෙන promo code එක ඔයාලා මෙතන ගහන්න. ඒ තමයි 8i capital EUROS කියලා. ඊට පස්සේ යට තියෙන ටික් තුනක් දාගෙන මෙතන register කියන බටන් එක එකපාරක් click කරගන්න. ඊට පස්සේ යාළුවනේ load වෙලා ඉවරනාට පස්සේ මෙතන තියෙනවා I am not robot කියලා. එතන එකපාරක් click කරගත්තාට පස්සේ මේ වගේ ප්‍රශ්න ටිකක් අහනවා. ඉතින් යාළුවනේ ඔයාලගේ ප්‍රශ්නේ මේක නොවෙන්නත් පුළුවන්. ඉතින් යාළුවනේ මම මෙතන අහලා තියෙන ප්‍රශ්නේ අනුව tick mark එක දාගෙන පහළ තියෙන verify button එක එකපාරක් click කරගන්නවා. click කරගත්තට පස්සේ මෙහෙම tick mark එක වැටලා අපිට මෙහෙම කෝඩ් එකක් එනවා. ඉතින් යාළුවනේ ඒක ඉස්සරහට උවමනා වෙන හින්දා ඔයාලා ඒකේ screenshot එකක් ගහලා වෙනම තියලා තියන්න. ඉතින් යාළුවනේ ඊට පස්සේ අපිව මෙහෙම ඔටෝම නිකන් back වෙන අපිට පෙන්නනවා. ඉතින් යාළුවනේ ඔටෝ back වුණාට පස්සේ අපි එතනින් අපේ phone එකට app එක register කරගෙන ඉවරයි. ඉතින් ඊළඟට තියෙන්නේ අපේ details ටික fill කරගන්න. ඉතින් යාළුවනේ අපි බලමු කොහොමද details ටික fill කරගන්නේ කියලා. හරි යාළුවනේ ඔයාලා මුලින්ම කරන්න ඕනේ අපේ දකුණු පැත්තේ පහළ කෙරවලේ තියෙන menu කියන option එක එකපාරක් click කරලා ඉවරලා දකුණු පැත්තේ තියෙන උඩ ID කියලා තියෙනවා. එතන එකපාරක් click කරගන්න. ඉතින් යාළුවනේ click කරගත්තට පස්සේ උඩින්ම පෙන්නනවා add details කියලා. හරි යාළුවනේ ඔයාලා එතෙන් ගියාට පස්සේ උඩින්ම පෙන්නනවා surname කියලා. ඉතින් යාළුවනේ ඔයාලා එතන ඔයාලගේ වාසගම type කරගන්න. ඉතින් යාළුවනේ මම දිසානායක කියලා මෙතන මම type කරගන්නවා. දෙවෙනියට ඔයාලගේ නමේ පළවෙනි කෑල්ල search කරගන්න. තුන්වෙනියට ඔයාලා උඩින්ම දීපු දිසානායක කියලා මම දුන්න කෑල්ල මම ආපහු මෙතන type කරගන්නවා. හතරවෙනියට ඔයාලා ඔයාලගේ උපන්දිනේ මෙතන හරියටම දෙන්න. ඉතින් යාළුවනේ මම මෙතන මගේ උපන්දිනේ දීලා ඉවර වුණාට පස්සේ යට තියෙන option එක
ඒක තමා අපි ඉපදුන ස්ථානය. ඒ කියන්නේ එතන අපි ඉපදිච්ච ස්ථානය එතන ටයිප් කරන්න. මම ඉතින් ඉපදුනේ අනුරාධපුර හින්දා මම අනුරාධපුර කියලා මෙතන සර්ච් කරගන්නවා. දෙවෙනියට තියෙන්නේ අපේ රෙජිස්ට්‍රේෂන්. ඒ කියන්නේ අපේ පළාත අපි උතුරු මැද පළාත හින්දා මම මෙතන උතුරු මැද පළාත දිලවලා අපේ සිටි එක අනුරාධපුර කියලා දෙනවා. අනුරාධපුර කියලා දුන්නාට පස්සේ අපේ මෙතන ඇඩ්‍රස් අහනවා. ඒ කියන්නේ අපේ ගෙදර ඇඩ්‍රස්. ඊළඟට මම ගෙදර ඇඩ්‍රස් ටයිප් කරගත්තට පස්සේ පහළ තියෙනවා add document type කියලා. ඊළඟට මම එතන දෙන්නේ national identity card කියන එක. ඒ කියන්නේ අපේ ජාතික හැඳුනුම්පත. ඊට පස්සේ යාළුවනේ පහළ තියෙනවා icon ටිකක්. ඒක ඔයාලා හරියටම fill කරගන්න. ඉතින් යාළුවනේ ඒකෙන් අහන්නේ අපේ ජාතික හැඳුනුම්පත හරියටම කවද්ද නිකුත් කළේ වගේම කවද්ද එක්ස්පයර් වෙන්නේ කියලා. යාළුවනේ ඔයාලා ඒ details ටික fill කරගත්තට පස්සේ පහළ තියෙන save button එක එකපාරක් click කරගන්න. save button එක click කරගත්තට පස්සේ මෙන්න මෙහෙම success කියලා අපිට අපේ details ටික success වුණා කියලා message එකක් එනවා. ඉතින් ඔයාලා okay button එක click කරගත්තට පස්සේ ඔටෝම බැක් වෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාලා එතනින් බැක් වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වම් පැත්තේ ඉහළ කෙරවලේ තිබිච්ච ID එක අපේ නමට හැරලා තියෙනවා. යාළුවනේ ඔන්න ඔහොම තමයි 888 stars app එක අපේ mobile phone එකට හරියටම install කරගෙන register වෙන්නේ. ඉතින් යාළුවනේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එක අවසානයේ like එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.